හැමෝටම පොඩි දේවල් ටිකක් කියන්න දුන්නා ස්පෙෂලි PT එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන ස්ටුඩන්ට්ස් ලට මේක ඕස්ට්‍රේලියාව වුණත් ලංකාවේ වුණත් ඕනම කෙනෙක්ට මේ කියන සංසිද්ධිය අදාළයි මේ මං කතා කරන්න යන්නේ එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙලා ඔයගොල්ලෝ මාස ගාණක් ප්‍රිපෙයාර් වෙලා අන්තිම මොහොතේ කරන වැරද්දක් ගැන right මේක ගොඩක් කට්ටිය කරනවා සහ මේක ගොඩක් දුරට වෙන්නේ ඕගොල්ලන්ගේ තියෙන අර මේක ගැන ඉච්චර සැලකිලිමත් වෙන්නේ නැතිකම හින්දා මේක තමයි පළවෙනිම දේ සහ අන්තිම දේ කතා කරන්න යන පාස්පෝර්ට් එක right හරි එක්සෑම් එක ඕස්ට්‍රේලියාවේ ලියුවත් ලංකාවේ ලියුවත් ඔයාට ශ්‍රී ලංකන් සිටිසන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ පාස්පෝර්ට් එක අරගෙන යන්න වෙනවා right ලංකාවේ ලියුවත් ඕස්ට්‍රේලියාවේ ලියුවත් එක්සෑම් එක මම මේක ලංකාවේ ලියුවත් ඕස්ට්‍රේලියාවේ ලියුවත් කියලා ස්පෙસિෆයි කරන්නේ හේතුව මේ පොඩි කන්ඩිෂන් වගේක් තියෙනවා right මම මුලින්ම කියලා ඉන්නම් ඔයගොල්ලෝ ශ්‍රී ලංකන් සිටිසන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක අනිවාර්යෙන් අරගෙන යනවා එක්සෑම් එක right එකක් ඒක එතකොට සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා අර කලබලයට තමන්ගේ පාස්පෝර්ට් එක අමතක වෙලා යනවා right එතකොට කරන්න තියෙන දේ පාස්පෝර්ට් එක අමතක වෙලා ගියොත් එක්සෑම් සෙන්ටර් එක ඇතුළට පියර්සන් වලට ෆ්ලැග් කරොත් තමන් පාස්පෝර්ට් එක අමතක වෙලා තමයි මේ එක්සෑම් එකට ආවේ කියලා කරන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම තමන්ට ඒ මුදල රීෆන්ඩ් වෙන්නෙත් නැහැ අනිත් පැත්තට මොකද්ද වෙන්නේ බේසිකලි තමන්ට මුදල නැති වෙලා යනවා හරිද ඒකින්ද කරන්න දේවල් දෙක තුනක් තියෙනවා තමන්ට හිතෙනවා නම් තමන්ට එක්සෑම් එක රීච් කරන වෙලාවට පාස්පෝර්ට් එක අමතක වුණා කියලා තමන්ට පුළුවන් හිමිසරේ මෙඩිකල් එක්සම්පෂන් එකක් ගන්න මෙඩිකල් එක්සම්පෂන් එක දැම්මම ඒගොල්ලෝ තමන්ට කෝඩ් එකක් රිලීස් කරලා කුපන් එකක් දීලා තමන්ට දෙනවා එක්සෑම් එක ලියන්න රයිට් බට් ඔයා PSN එක්සෑම් සෙන්ටර් එකට ගිහිල්ලා ඒක ලංකාවෙන් වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවෙන් වෙන්න පුළුවන් කොහේ වුණත් නිව්සීලන්ත වුණත් තමයි එක්සෑම් සෙන්ටර් එකට ගිහිල්ලා කිව්වොත් එහෙම පාස්පෝර්ට් එක තමයි අමතක වෙලා ආවේ කියලා තමන්ට මේක හම්බෙන්නේ නැහැ එක්සම්පෂන් එක හම්බෙන්නේ නැහැ මොකද තමන් ඒක ඒගොල්ලන්ගේ තියෙන බේසික් රූල් එකක් කඩලා තියෙන්නේ රයිට් එතකොට මෙතන සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ඕස්ට්‍රේලියාවේ බේස් වෙන ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝ ඕස්ට්‍රේලියන් සිටිසන්ස්ලා රයිට් ඕස්ට්‍රේලියන් සිටිසන්ස්ලා ඉන්නවා මේ එක්සෑම් එක කරන ඕන තරම් ඉන්නවා ඒගොල්ලන්ගේ ඇකඩමික් කැරියර් එකට සහ සමහර දේවල් වලට ඒගොල්ලන්ට පුළුවන් ඕස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් නම් හදිසියවත් පාස්පෝර්ට් එක අමතක වුණොත් ඕස්ට්‍රේලියාවේ තියෙන ඩ්‍රයිවිං ලයිසන්ස් එකයි ඒක වික්ටෝරියා වල නිව් සවුත් වේල්ස් වල තියෙන ඩ්‍රයිවිං ලයිසන්ස් එක බට් ඒ වගේ පාස්පෝර්ට් එකේ නේම් එකයි ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ නේම් එකයි සමාන වෙන්න ඕනේ මොකද ඒක මැච් වෙනවා ගොඩක් දුරට ඕස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් නම් ඩෙෆිනිට්ලි ඒගොල්ලෝ එක්සෙම්පෂන් එකක් ඒ වෙලාවට දෙනවා බට් ඒක ඕස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක්ට විතරයි හම්බෙන්නේ නැතුව අනිත් මේවා අවස්ථාවලදී හම්බෙන්නේ නැහැ හරිද ඒකින්ද මතක තියාගන්න පාස්පෝර්ට් එක අමතක කරලා යන්න එපා මේක දිනපතා වෙන දෙයක් සහ අපි හැමෝම කරන දෙයක් කලබලයට ඒකින්ද ස්පෙෂලි පාස්පෝර්ට් එක නම් අනිවාර්යයෙන්ම ගෙදරින් යන්න කලින් පාස්පෝර්ට් එක අරගෙන යන්න වෙන දේවල් එකක්වත් එක්සෑම් සෙන්ටර් එක ඇතුළට අරන් යන්න දෙන්නෙත් නැහැ තමන්ට අරන් යන්න දෙන්නේ පාස්පෝර්ට් එක විතරයි එහෙනම් wish you all the best for your